ඔන්න යාළුවනේ අපි මාතර රහට මස් කරියක් හදාගන්න තමයි මේ සූදානම. ඉතින් දැන් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. ඒකට අපි උළුහාලුයි, කරපිංචයි, රම්පෙයි, කපාගත් බීලූණුයි, පෙට්ටි මිනිසුයි, සුදු ලූණුයි එකතු කරගත්තා. ඒකට කහ හැන්දකුත් එකතු කරගත්තා. ඊට පස්සේ මස් කරි මිරිස් කුඩුයි එකතු කරගන්න ඕන. දැන් ගම්මිරිස් කුඩු සල්පයක් එකතු කරගන්න. ලුණු කුඩුත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නකො. දැන් යාළුවනේ අපි හදාගත් කරියට කපාගත් මස් ටික එකතු කරගන්නවා. දැන් හොඳින් කවලම් කරගන්න. ඔන්න යාළුවනේ අපගේ මස් කරිය දැන් යාළුවන්ට පිළිගැන්වීමටයි මේ සූදානම.